හරි. මේ පුතේ ඔයාලට මේ පැහැදිලිව පේනවා ඇහෙනවා ඇති කියලා හිතනවා. අපි වැඩේ කරගෙන යමු. හරි. අහගන්නකෝ. එතකොට මේ වාර විභාගයේ එක එක කාරණා හින්දා අපි සති කිහිපයක් මේ වැඩසටහන කරේ නෑ. අවසානයේ පුතේ අපි සාකච්ඡා කර හිටියේ MCQ ප්‍රශ්න පත්‍ර අංක 2. ඒකේ 33 වෙනි ප්‍රශ්නෙට එනකන් සාකච්ඡා කරලා අවසන් කරා. මේ අපි ඒකේ ප්‍රශ්න ඉතුරු කරලා යන එක හරි නෑනේ. ඒකින්ද අපි ඒක සාකච්ඡා කරලා අද පේපර් එකට යන්න. පැහැදිලිද? හරි. අහගන්නකෝ. මේ තියෙන්නේ ගිය සතියේ යට කලින් සතියේ මේ ගෲප් එකට දාපු MCQ 2 පේපර් එක. හරි. ඒ කියන්නේ මේ අපි මේ වැඩසටහන යටතේ සාකච්ඡා කරන දෙවෙනි පේපර් එක. මේකෙත් මම කිව්වා 10 වසර 11 වසර දරුවන්ට සම්බන්ධ වෙන්න කියලා. ඒ දරුවෝ දෙකොල්ලටම මේක වැදගත් වෙන නිසා. හරි. හරි. බලන්න 34 වෙනි ප්‍රශ්නේ. අපි යන් 34ට. හරි. පහත වගන්ති තුන සලකා බලන්න. වගන්ති තුනක් දීලා තියෙනවා පුතේ. දැන් වාර විභාගයටත් මේ වගේ වගන්ති තුනක් දීලා මේ විදිහේ ප්‍රශ්න එන්න ඇති. හරි. අපි බලමු. ජීවීන්ගේ ජීව ක්‍රියා පවත්වා ගැනීම සඳහා ඛනිජ ලවණ අවශ්‍ය වේ. ඔව්. ජීවියෙකුගේ ජීවී ක්‍රියා පවත්වාගෙන යන්න නැත්නම් පරිවෘත්තීය ක්‍රියා උත්තේජනය කරන්න කැල්සියම් වල දායකත්වයක් තියෙනවා පුතේ. හරි. එතකොට මේ වගන්තිය හරි. මිනිස් සිරුරේ බරින් 127ක් පමණ ඛනිජ ලවණ වේ. අන්න ඒ වගන්තිය වැරදි. ශරීරය ගත්තාම 127ක් ඛනිජ ලවණ නැහැ. 107ක් පමණ තමයි ශරීරයේ බරින් 107ක් විතර වගේ තමයි ඛනිජ ලවණ තියෙන්නේ. පැහැදිලිද? හා. එතකොට ඒ වගන්තිය වැරදි. C කියනවා දත් හා අස්ථි වර්ධනය සඳහා කැල්සියම් හා ෆොස්ෆරස් අත්‍යවශ්‍ය වේ. ඔව් පුතේ. හරි. දත් හා අස්ථි වර්ධනයට කැල්සියම් ඕනේ. හරි. එතකොට මෙතන A කියන ප්‍රකාශයයි C කියන ප්‍රකාශයයි දෙකම නිවැරදි. හරි. එතකොට මෙතන 34ට අපිට උත්තරේ ගන්න වෙන්නේ A හා C පමණයි කියන උත්තරේ. හරි. මොකද්ද ගන්න වෙන්නේ? A හා C පමණයි කියන උත්තරේ. පැහැදිලි? A හා C පමණයි කියන එක තමයි නිවැරදි වෙන්නේ. හරිනේ? හා. ආගෙන ඉන්න. හරි. හරි. 35ට යන්න. රූප සටහනේ පෙන්වා දී ඇත්තේ සමනල මුරිච්චියකි. ඔය සමහරක් උපකරණවල මේක තියෙනවා. මේ සමනල මුරිච්චිය තියෙනවා. බයිසිකල් වල දකින්න හම්බ වෙනවා, බයික් වල දකින්න හම්බ වෙනවා. එතකොට ඔය විවිධ අපි ගෙදර දොරේ භාවිතා කරන උපකරණවල මේ සමනල කරකලා පොල් ගන්න තියෙන හිරමනේ යටින් තද කරන්න තියෙන්නේ මේ වගේ සමනල මුරිච්චිය. හරි. එතකොට බලන්න මෙහි යෙදෙන්නේ බලයේ භ්‍රමණාචරණයකි. භ්‍රමණාචරණයක් හරි භ්‍රමණාචරණයකුත් තියෙනවා. හැබැයි ඒක වඩාත් ගැළපෙන එක නෙවෙයි. බල යුග්මයක ගෝර්ණයකි. අන්න ඒක තමයි පුතේ ගැළපෙන්නේ. හරි. බල යුග්මයක් නේ. දැන් මේක කරකරන්නේ මෙහෙමනේ. අර කැප් එකක කරාමයක් කරකනවා සිස්ටම් එකටම තමයි මේ සමනල මුරිච්චියත් අපි කරකන්නේ. හරි. එතකොට එතන ක්‍රියාත්මක වෙන්නේ එකම වස්තුවක් මත ප්‍රතිවිරුද්ධ දිශාවට දෙකලකින් බල දෙකක් යෙදෙනවා. එතකොට ඒකට අපි කියනවා බල යුග්මය කියලා. දැන් මේ බලා ගන්න. හරි. මෙන්න මෙහෙම වස්තුවක් තියනවා කියලා හිතන්න. හරි. මොකක් හරි වස්තුවක්. හරි. මේ වස්තුවට මෙතන මැදින් අසව් කරලා තියෙද්දී මෙන්න මේ පැත්තට යෙදෙනවා බලය. ඒ බලයට මම F කියලා කියන්නම්. මේ පැත්තට යෙදෙනවා බලය. ඒ බලය F. ඒ කියන්නේ මෙතන යෙදෙන බලයට මේ බලය සමානයි. මේ බල දෙක යෙදෙන්නේ පුතේ මේ වස්තුවේ දෙකලවල. එතකොට මේ බල දෙක අතර අපි හිතමු D කියලා දුරක් තියනවා කියලා. බල දෙක අතර D කියලා දුරක් තියෙනවා. හරි. එතකොට වස්තුවක් මත දෙකලවලින් ප්‍රතිවිරුද්ධ දිශාවට සමාන බල දෙකක් යෙදෙනවා. එතන ක්‍රියාත්මක වෙන්නේ බල යුග්මය. එතකොට මේ බල යුග්මයක ගෝර්ණය හොයන්න නම්
මෙන්න මේ එක් බලයක විශාලත්වය ගුණ කරන්න ඕනේ මේ බල දෙක අතර තියෙන දුරේ. පැහැදිලිද? හරි. එතකොට බයිසිකලයේ හැන්ඩල් එක මේ එක අතක් හරවද්දී එක අතක් ඉස්සරහට යනවා අනිත් අත පස්සට එන්නේ. එතකොට එක සමාන බල දෙකක් තමයි යෙදෙන්නේ. ඒක බල යුග්මය. වාහනයක සුක්කානම බල යුග්මය. හරි. ටැප් එකක කරාමය කරගෙන එක බල යුග්මය. ඉස්කුරුප්පු නියනකින් ඇණයක් තද කරන එක හරි බුරුල් කරන එක හරි බල යුග්මය. පැහැදිලිද? එතකොට මෙතන සමනල පුරුච්චියේ ක්‍රියාත්මක වෙන්නේ බල යුග්මයක ගූර්ණයක්. මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? බල යුග්මයක ගූර්ණයක්. හරි? ඊගාවට. එහෙනම් උත්තරේ වෙන්නේ 35ට 2. 35ට කීයද? 2. 36 බලන්න. වඩා පහසුවෙන් හැඩයක් දීලා තියෙනවා. මෙන්න මේ හැඩය. මේ බලන්න. ඇණයක් තියනවලු එයාගේ හිසේ තියෙන්නේ මෙන්න මේ හැඩය. හරි? අපි කියනවා මේක මල් ඉස්කුරුප්පුණියක හැඩයක්. හරි? කියන්නේ මල් හැඩයක් විදියනේ. හරි. එතකොට බලන්න අපෙන් අහනවා ගැලවීමට යොදාගත හැකි උපකරණය හා අදාළ හේතුව තෝරන්න. නියනෙනුත් මේක ගලවන්න පුළුවන්. හරි? නියනෙනුත් මේක මොකද කරන්නේ? ගලවන්න පුළුවන්. නියනෙනුත් මේක ගලවන්න පුළුවන්. හරි? හැබැයි බල පූර්ණයක් නෙමෙයි එතන යෙදෙන්නේ. එතන බල යුග්මයක් යෙදෙන්නේ. එහෙනම් ඒක වැරදි. හරි? නියනෙන් ගලවන්න පුළුවන් වුණාට වැඩක් නෑ පුතේ. එතන බල පූර්ණයක් නෙමෙයි යෙදෙන්නේ. එතන බල යුග්මයක් යෙදෙන්නේ. එතකොට මේ බල පූර්ණයක් යෙදෙනවා කියලා තියෙන හින්දා ඒ උත්තරේ වැරදි. ඒක ගන්න බෑ. ස්පැනර්. ස්පැනරෙන් මේකක් ගලවන්න බෑනේ. හරි? මේකක් ගලවන්න බෑ. ස්ක්‍රූප් වෙනේ ස්පැනරෙන් ගලවන්න බෑ. හරි. රින්චිය. ඔය රින්චිය කියන්නේ අර 4 වෙනි උත්තරේ තියෙන එක. කොල්ලෝ නම් මේවා දන්නවා. ගෑනුනම ඉතින් චුට්ටක් මේවා ගැන දන්නේ නැහැ. හරි. ඒ හින්දා මේ රින්චිය කියලා කියන්නේ පුතේ ඔය 4 වෙනි රූපේ තියෙන එක්කෙනා. හරි? එයාගේ මේ වගේ එකක් ගලවන්න බෑ. ටීනියන්. ටී අකුරක් වගේ නිට දාලා තියෙන්නේ. බල යුග්මයේ ගෝර්ණයේ යෙදෙන බැරි. අන්න ඒක හරි. ටීනියනෙන් මේක ගලවන්න පුළුවන්. හේතුව මොකක්ද? බල යුග්මයක ගෝර්ණයක් යෙදෙනවා. මොකක්ද යෙදෙන්නේ? බල යුග්මයක ගෝර්ණයක් යෙදෙනවා. පැහැදිලිද? එතකොට අපිට ඒකත් ගන්න පුළුවන්. හරි? ඊගාවට අහගන්න. 36ට උත්තරේ එතකොට 4. හරි. ඊගාවට බලන්න පුතේ. ගැළපෙන පිළිතුර තෝරන්න අවස්ථාවක් තියෙනවා පැහැදිලි කිරීමක් තියෙනවා. වස්තුවක් නිශ්චලව පැවතීම ඒක නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් පැහැදිලි කරන්න බෑ. ඒක පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ පුතේ නිව්ටන්ගේ පළවෙනි නියමයෙන්. හරි? වස්තුවක් ත්වරණය වීම ඒකට දීලා තියෙන්නේ නිව්ටන්ගේ පළමු නියමය. පුතේ වස්තුවක් ත්වරණය වෙනවා කියන එක නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් තමයි පැහැදිලි කරන්න වෙන්නේ. F සමානයි m මේ සමීකරණය තියෙන්නේ ඒකේ. මත්ස්‍යයේ පිහිනීම නිව්ටන්ගේ තෙවන නියමය. හරි? මත්ස්‍යයේ පීනගෙන යනවා. කොහොමද මත්ස්‍යයේ පීනන්නේ? වරල් වලින්. එතකොට වරල් වලින් ජලයට බලයක් ඇති කරලා ඒ ජලයෙන් ලැබෙන බලයෙන් තමයි මේ මත්ස්‍යයා පීනන්නේ. අපි පීනන්න ගියත් එහෙම තමයි. එතකොට එතන වරල් වලින් ජලය මත ඇති කරන බලයට අපි කියනවා ක්‍රියා. ජලය මගින් මානුවා මත ඇති කරන බලයට කියනවා ප්‍රතික්‍රියා. එතකොට පුතේ ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි එතන තියෙනවා. ඒක පැහැදිලි කරන්න වෙන්නේ නිව්ටන්ගේ තෙවන නියමය. එතකොට එතන අවස්ථාවයි පැහැදිලි කිරීමයි කියන දෙකම හරි. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ 37ට 3 වෙනි එක. 37ට කීයද? 3 වෙනි එක. හරි. ඊගාවට බලන්න. සංශුද්ධ යකඩ කුඩු ග්‍රෑම් 0.112ක ඇති ද්‍රව්‍ය ප්‍රමාණය නිවැරදිව ගණනය කළ විට ලැබෙන මවුල වගණන වන්නේ සිම්පල් නේ පුතේ. එහෙනම් මේ බලා ගන්න. අපිට මවුල ගණන ස්කන්ධයයි මෞලික ස්කන්ධයයි අතර සම්බන්ධයක් තියෙනවානේ. මවුල ගණන එන්නම්
ස්කන්ධය සිම්පල්ලෙන් බෙදන්න ඕනේ මෞලික ස්කන්ධය. හරි. සිම්පල්ලෙන් දීලා තියෙනවා 0.112 ග්‍රෑම්. හරි. එතකොට යකඩවල මෞලික ස්කන්ධය දීලා තියෙනවා වරහන් ඇතුලේ 56යි මෞලයට ග්‍රෑම්. මෞලයට ග්‍රෑම් 56. ග්‍රෑම්ට ග්‍රෑම් සුළු වෙලා යනවා. 0.112 බෙදන්න ඕනේ කීයෙන්ද 56. හරි. එහෙනම් අපි මෙහෙම කරමු. මෙයාගේ දශම නැති කරගන්න එපයි. දශම නැති කරගන්න නම් මේ උඩ සංඛ්‍යාව කීයෙන් ගුණ කරන්න ඕනේද? 1000න් ගුණ කරන්න ඕනේ. ඒක නිසා යටත් කීයෙන් ගුණ කරන්න ඕනේද? 1000න් ගුණ කරන්න ඕනේ. එතකොට පුතේ උඩට එනවා හරි 112යි. හරි. පල්ලෙහාට එනවා 56000යි. එහෙනම් 112 බෙදීම 56000. අපි වෙදමු බලන්න. 112 ලේසියෙන් උත්තරය ගන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඉතින් කවන්නේ හදමු. 112 බෙදීම 56000. 112ට 56000 ඒවා තියනවද? නෑ. දශම දිට තියාගෙන බිංදුවක් දාගත්තා. 1120ට තියනවද? නෑ. හරි. තව බිංදුවක් දාගත්තා. 11200ට 11200ට 56000 ඒවා නෑ. හරි. මේකට 112000ට 56000 ඒවා 112 නේ තිබ්බේ. 112ට පුතේ 56000 ඒවා නෑ. බිංදුවක් දැම්මා. දශම දිට තියාගෙන මෙතෙන්ට බිංදුවක් දැම්මා. 1120ට තියනවද? නෑ. තව බිංදුවක් දාගත්තා. 11200ට තියනවද? නෑ. එහෙනම් තව බිංදුවක් දාගමු. 112000ට 56000 ඒවා 2යි. එහෙනම් මවුල ගාන කීයද පුතේ උත්තරේ එන්නේ? මවුල 0.02යි. මවුල කීයක් එනවද උත්තරේ විදියට? මවුල 0.02යි. බලන්න මෙහෙම උත්තරයක් තියෙනවද කියලා? ඔය තියෙන්නේ පළවෙනි එකේම දිලිසි. හරි. උත්තරය මොකද්ද? අංක 1. 38ට උත්තරේ 1. පැහැදිලිනේ. ඉතින් මේවා බය නැතුව සුළු කරන්න. මේ මං සුළු කරේ බය නැතුව. ඔයාලත් එහෙම සුළු කරන්න. හරි. අගාඩ 39 කෙනෙක් ඉන්නවනම් පුතේ හදාගන්න. පේපර් එකේම අතු බැලකින් හදාගන්න. හරි. බලන්න 39. බලගෝර්ණය මගින් වැඩ පහසු කරගත හැකි අවස්ථාව කුමක්ද? බලගෝර්ණය. හරි. බලගෝර්ණය. හරි. බලගෝර්ණයක් කියන්නේ අක්ෂයක් වටා වස්තුවක් භ්‍රමණය කරන එක. ඒකට කියනවා පුතේ බලයක භ්‍රමණ ඵලය කියලා. බලගෝර්ණය සමාන වෙන්නේ යොදන බලය ගුණ කිරීම භ්‍රමණක්ෂයේ ඉඳලා බලය යොදන තැනට තියෙන ලම්බක දුර. හරි. එතකොට උතන යොදන බලය වැඩි කරද්දිත් බලගෝර්ණය වැඩි වෙනවා. හරි. දුර වැඩි කරද්දිත් භ්‍රමණක්ෂයේ ඉඳලා බලය යොදන ස්ථානයට තියෙන දුර වැඩි කරද්දිත් බලගෝර්ණය වැඩි වෙනවා. හරි. එතකොට දැන් බලන්න 39න් අහන්නේ බලගෝර්ණය මගින් හරි බලගෝර්ණය මගින් වැඩ පහසු කරගත හැකි අවස්ථාව කුමක්ද? බැරල් පැටවීමේදී ආනත ලෑල්ලක් භාවිතය. ඒක ලීවරය. සරල යන්ත්‍රයක් නේ. එතකොට ඒක බලගෝර්ණයට අදාළ වෙන්නේ නැහැ. මුරිච්චියක් ගැලවීමේදී ස්පැනර් බාහුවේ දිග වැඩි කිරීම. අන්න කතාව. හරි. දැන් මේ බලා ගන්න. මුරිච්චියක් කියලා කියන්නේ නට් එකක්. මුරිච්චියක් කියන්නේ මොකද්ද? සිංහල දැනගෙන ඉන්නත් ඕනේද? හරි. මුරිච්චියක් කියලා කියන්නේ පුතේ නට් එකක්. මේ බලන්නකො. හිතන්න මෙන්න මෙහෙම නට් එකක් තියනවා කියලා. මෙන්න මෙහෙම නට් එකක් තියෙනවා. හරි. මෙයාව ගලවන්න අපි ස්පැනර් එකක් භාවිතා කරනවානේ. ස්පැනර් එක ඔයාලා හැමෝම දන්නවනේ. මෙන්න ස්පැනර් එක.
මම මේ විදියට අඳින්නම්. මෙන්න මෙහෙම ස්පැනර් එකක් භාවිතා කරනවා කියලා හිතන්න. එතකොට ඔයාලා දැකලා ඇති සමහරක් වෙලාවට ඔය තාත්තා එහෙම මේ වගේ මුරිච්චියක් ගලවද්දී එයා මෙන්න මෙතෙන්ද බලයක් යොදනවානේ පහලට. මෙන්න මෙතෙන්ද බලයක් යොදද්දී මේ මුරිච්චිය කැරකෙන්නේවත් නැහැ කියලා හිතන්න. එතකොට තාත්තා කරන වැඩක් කියනවා. හරි? තාත්තා කරන වැඩක් තියෙනවා. නැත්තම් ගෑරේජ් එකේ බාස් කරන වැඩක් තියෙනවා. ඔයාගේ බයික් එකේ මුරිච්චියක් ගලවන්න ගියා කියලා කියන්නකො ඇණයක්. එතකොට ඒ ගලවද්දි මේ ස්පැනර් එක තියලා මෙතනින් බලයක් යදුවට මේ ඇණේ හෙල්ලෙන්නේවත් නැහැ. එතකොට එයා කරනවා මෙන්න මෙහෙම වැඩ. කොහේ හරි තියෙන යකඩ බටයක් අරගෙන ඇවිල්ලා මෙන්න මේ බාහුවට දානවා. දාඩි වල වෙලා ටිකක් ඈතට ගිහිල්ලා ඒක පාලයාට පර කරනවා. එතකොට මේ ඇනේ කැරකෙනවා. හරි. එතකොට මේ මුරිච්චියක් ගැලවීමේදී ස්පැනරේ බාහුවේ දිග වැඩි කරන එකෙන් මේ කාර්යය පහසු වෙනවා. එතකොට එතන තියෙන්නේ බල ගූර්ණය. මේ අක්ෂයක් වටානේ භ්‍රමණය වෙන්නේ. ඒක බල ගූර්ණය. හරි. එහෙනම් මෙතන උත්තරය වෙන්නේ මුරිච්චියක් ගැලවීමේදී ස්පැනර් බාහුවේ දිග වැඩි කිරීම. මුරිච්චියක් ගැලවීමේදී ස්පැනර් බාහුවේ මොකක් වැඩි වීමද? දිග වැඩි වීම. පැහැදිලි නේද? එතකොට 39ට උත්තරේ 2. 40 බලන්න. තුන්වන ආවර්තයේ ඇති මූලද්‍රව්‍ය අතරින් වැඩිම ප්‍රථම අයනීකරණ ශක්තිය පෙන්වන මූලද්‍රව්‍ය වන්නේ. හරි. දැන් එහෙනම් මේ බලගන්න. හැමෝම හරි. මොකද්ද පුතේ පළවෙනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ? පළමු අයනීකරණ ශක්තිය කියලා කියන්නේ අහගන්නකො. වායුමය අවස්ථාවේ තියෙන මූලද්‍රව්‍ය පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන වායුමය අවස්ථාවේ තියෙන ඒක ධන අයනයක් සෑදීම සඳහා ලබා දිය යුතු අවම ශක්තිය. අන්න ඒකට අපි කියනවා පුතේ පළමු අයනීකරණ ශක්තිය කියලා. එතකොට මේ පළමු අයනීකරණ ශක්තිය කාණ්ඩයක ඉහළ ඉඳලා පහළට යද්දී පරමාණුක අරය වැඩි වෙන නිසා පළමු අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ආවර්තයක වමේ ඉඳන් දකුණට ගමන් කරද්දී පළමු අයනීකරණ ශක්තිය සමස්තයක් විදිහට වැඩි වෙනවා. හරි? පැහැදිලිද? එතකොට පරමාණුක ක්‍රමාංකයත් එක්ක මෙන්න මේ පළමු අයනීකරණ ශක්තිය විචලනය වෙන විදිහ අපිට මේ විදිහේ ප්‍රස්ථාරයකින් හදලා පෙන්වන්න පුළුවන්. මේ බලාගන්න. මේ ප්‍රස්ථාරය මතක තියෙන්න ඕනේ දරුවෙකුට. මේක අමාරු එකක් එහෙම නෙමෙයි, ලේසි එකක්. හරි? y අක්ෂයට ගන්න අපි ශක්තිය. පළමු අයනීකරණ ශක්තිය. ඒක වනින ඒකකය පුතේ මවුලයට කිලෝ ජූල්. මවුලයට කිලෝ ජූල්. පැහැදිලිද? x අක්ෂයට ගන්නේ y අක්ෂයට ගන්නේ ශක්තිය. x අක්ෂයට ගන්න පුතා අපි පරමාණුක ක්‍රමාංකය. මොන ක්‍රමාංකයද? පරමාණුක ක්‍රමාංකය. මේ බලගන්න. පරමාණුක ක්‍රමාංකය. ඒ කියන්නේ Z. හරි? පරමාණුක ක්‍රමාංකය. දැන් ඔය පළමු අයනීකරණ ශක්තිය විචලනය වෙන්නේ මෙන්න මේ විදිහට. මේ බලගන්න හොඳට. අපි ප්‍රස්ථාරය අනිද්දී මෙයාගේ හැඩය මතක තියෙන්න ඕනේ. මෙන්න මේ හරියෙන් වගේ තමයි පටන් ගන්න වෙන්නේ. හයිඩ්‍රජන් වලින් පටන් ගන්න. මේ හරියෙන් පටන් අරගෙන මෙන්න මෙහෙම ඉහළට ගමන් කරනවා. මේ විදිහට ඉහළට ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මෙහෙම පහළට එනවා. පහළට ඇවිල්ලා ටිකක් ඉහළට ගිහිල්ලා නතර වෙන්න. ඒ කරලා ඔයාලා හරි දාන්නේ. අන්න ඒ වගේ හරි දෙකක් දාන්න. ඒ කරලා මෙන්න මේ ඉර මෙයාට වඩා අල්ලෙහින් නතර කරන්න. එහෙම නතර කරලා මෙයාව පහළට අරගෙන ඉන්න.
ඒ පහලට අරගෙන එද්දී මෙයාට වඩා පල්ලෙහාට ගෙනල්ලා නතර කරන්න. ඒ කරලා මෙහෙම පොඩ්ඩක් උඩට ගිහිල්ලා ආය හරි දෙකක් දාන්න. ඒ හරි දෙක දාද්දි පුතේ මෙන්න මෙතෙන්ට වඩා පල්ලෙහායින් තියෙන්න ඕනේ. ඊගාවට මෙයා මෙන්න මෙහෙම පහලට ගෙනල්ලා චුට්ටක් උඩට ගිහිල්ලා නවත්තන්න. මේ පහලට එද්දි මෙයාට වඩා පහලට මෙයා එන්න ඕනේ. පැහැදිලිද? එතකොට මෙන්න මේක තමයි පළමු අයනීකරණ ශක්තියේ පළවෙනි මූලද්‍රව්‍ය 20ට අදාළ හැඩය. ප්‍රස්ථාර හැඩය. එතකොට අපි මේකේ ලකුණු කරගෙන කියමු මූලද්‍රව්‍ය ටික. මේ බලා ගන්න. මෙතනින් පටන් ගන්න. හරි? මේවා මහ ලොකු දේවල් නෙමෙයි. හරි මේවට අක්කාල මතක තියාගන්න පුළුවන් දේවල්. මීට වඩා දේවල් තියෙනවා තමයි. එතකොට මේ වගේ ලේසි කරුණු මගේ අරගන්න එපා. අනිවාර්යයෙන්ම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නේ. මෙන්න මෙහෙම තමයි මූලද්‍රව්‍ය ටික ඉන්නේ. අපි ලියාගෙන යන මූලද්‍රව්‍ය ටික හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්. හරි? සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. මෙන්න පළමු අයනීකරණ ශක්ති ප්‍රස්ථාර. පැහැදිලිද? එතකොට පුතේ මේ බලන්න. මේ තියෙන්නේ පළවෙනි ආවර්තය. එයා කීවෙනි ආවර්තයද? පළවෙනි ආවර්තය. මෙයා කීවෙනි ආවර්තයද? සෝරි රෝම ඉලක්කම් වලින් අපි දාන්න නැතුව එක කියලා හින්දු වරාබි ඉලක්කම් වලින් දාමු. ආවර්තන. මෙයා කීවෙනි ආවර්තයද? දෙවෙනි ආවර්තය. මෙයා කීවෙනි ආවර්තයද? තුන්වෙනි ආවර්තය. මෙයා කීවෙනි ආවර්තයද? හතරවෙනි ආවර්තය. එතකොට බලන්න පුතේ පළවෙනි ආවර්තයේ වැඩිම අයනීකරණ ශක්තියක් තියෙන්නේ හීලියම්ගේ. හරි? එතකොට මේ හීලියම්, නියෝන්, ආගන් කියන්නේ 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යනේ. එතකොට ඒ කට්ටිය බන්ධන හදන්න දායක වෙන්නේ නැහැ. එයාලා ස්ථා. ඒකින්ද අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය අයින් කරන්න ගොඩක් අමාරුයි. ඒ කියන්නේ වැඩි ශක්තියක් දෙන්න ඕනේ. පැහැදිලිද? ඒක නිසා ඒ කට්ටියගේ පළමු අයනීකරණ ශක්තිය මොකද වෙන්නේ? වැඩි. එයාලා න්‍යෂ්ටියට දක්වන ආකර්ෂණය ගොඩක් වැඩි නිසා. හරි? ඊගාවට හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම් කියන්නේ පළවෙනි කාණ්ඩයේ කට්ටියනේ. එතකොට පළවෙනි කාණ්ඩේ පළමු අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ පොටෑසියම්නේ. ඇයි ඒ? එයාගේ අවසාන ශක්ති මට්ටම කියන්නේ 4 වෙනි ශක්ති මට්ටම. හරි? එතකොට ශක්ති මට්ටම් 4ක් තියෙනවා. න්‍යෂ්ටියේ ඉන්න ප්‍රෝටෝන අවසාන ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණය අඩුයි පුතේ. හරි? එතකොට මෙයාගේ පළමු අයනීකරණ ශක්තිය අඩුයි. හරි? එතකොට දැන් අපේ ප්‍රශ්නෙන් අහන්නේ මොකක්ද? තුන්වන ආවර්තයේ ඒ කියන්නේ මෙන්න මෙයාගේ මූලද්‍රව්‍ය අතරේ වැඩිම ප්‍රථම අයනීකරණ ශක්තිය පෙන්වන මූලද්‍රව්‍ය වන්නේ හරි සෝඩියම්. එයාගේ අඩුම හරි ඇලුමිනියම් අඩුම නෙමෙයි. ක්ලෝරින් වැඩිනේ ටිකක්. හරි වැඩිම ආගන්. එයා තමයි තුන්වෙනි ආවර්තයේ ඉහළින්ම ඉන්න එක්කෙනා. එතකොට වැඩිම ප්‍රථම අයනීකරණ ශක්තියක් තියෙන්නේ පුතේ ආගන්. කාටද කියන්නේ? ආගන් කියන එක්කෙනාට. පැහැදිලි නේද? එතකොට දැන් සමහරක් ළමයි මෙන්න මේ වගේ ප්‍රස්ථාර කොටසක් දැක්ක ගමන් හරි මහසෝන දැක්කා වගේ බය වෙනවා. පැහැදිලිද? එහෙම බය වෙන්න එපා. හරි? හරියට තියරිය ඔළුවට දාගෙන හරි ප්‍රස්ථාරේ විචලනය වෙන හැඩය මතක තියාගෙන කාණ්ඩයක ඉහළ ඉඳලා පහළට යද්දි මොකද වෙන්නේ? ආවර්තයක වමේ ඉඳන් දකුණට යද්දි මොකද වෙන්නේ කියලා මතක තියනවා නම් දරුවෙකුට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. එතකොට මේ තියරිය හරියට ඔළුවට දාගන්න. ඒකට උගන්වද්දී හොඳට අහගෙන ඉන්න ඕනේ. හරි?
නොතේරෙන දෙයක් තියෙනවා නම් බය නැතුව පන්තිය වෙලාවේදී හරි ගෙදර ගිහිල්ලා හරි පාඩම් කර කර ඉඳී මැසේජ් එකක් දාලා මගෙන් අහන්න ඕනේ. හරි? පැහැදිලිද? නැත්තම් වෙන තේරෙන යාළුවෙක්ගෙන් අහන්න ඕනේ. එහෙම දේවල් කරොත් තමයි පුතේ මේක ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ. හරි? පන්තියේදී මගෙන් ප්‍රශ්නයක් ඇහුවා කියලා කවදාවත් මම බයින්නේ නැහැ. හරි? ඔයාලට තේරෙන්නේ නැහැ කියලා 10 පාරක් කිව්වා. මම මේ හැම අවස්ථාවකම ලස්සනට ආයෙ කියලා දෙනවා. පැහැදිලිද? මොකද මේක ගොඩ දාගන්න එක තමයි මට වැදගත් වෙන්නේ. ඔයාලා ගොඩ යන්නේ. හරි? එහෙම ගොඩ යන්න එපා හැමෝම. ඒකින්ද මේ සාමාන්‍ය පෙළ පාස් වෙන්න ඕනේ. ඒකින්ද මේවා ඔළුවට දාගන්න මේවා මහ ලොකු ප්‍රශ්න නෙමෙයි. මීට වඩා අමාරු ප්‍රශ්න පේපර් එකේ හම්බ වෙනවා. පැහැදිලිද? එතකොට මේවා ලකුණු ගන්න ලේසි ප්‍රශ්න. ටක් ගාලා ඒවා ඔළුවට දාගන්න. හරි? ඉස්සරලා මේ විෂයට තියෙන බය අයින් කරගන්න. මේක යකෙක් නෙවෙයි. මම කියන විදිහට හරියට වැඩ ටික කරොත් ඔයාලට විෂයන් 9 ලේසිම විෂය විද්‍යාව වෙනවා. පැහැදිලිද? ඇයි? මේක පුතේ අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන දේවල් ගොඩක් තියෙන්නේ. හරි? ඔයා මොනවා කරන්න ගියත් එතන සයන්ස් තියෙනවා, මැත්ස් තියෙනවා. එතකොට ඔය විෂයන් ඔයාගේ ජීවිතේට ඇඟට බද්ධ කරගෙන ඉගෙන ගන්න. ඒක තමයි කරන්න ඕනේ. හරි? පැහැදිලිද? හරි. එහෙනම් අපි මේ වැඩසටහනේ මේ MCQ මේකේ MCQ විතරයි කතා කරන්නේ. මම මේක ගිය සතියේත් කිව්වා. මේකේදී රචනා ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නැහැ. හරි? MCQ විතරයි. මොකද ළමයෙකුට MCQ වැඩි ප්‍රමාණයක් ගහගන්න පුළුවන් නම් ඒ ළමයාට ඒකක් ගන්න ඉතාමත් පහසුයි. හරි? එතකොට අපි සාකච්ඡා කරේ පුතේ MCQ දෙක. එතකොට මම අද සාකච්ඡා කරන්නේ උතුරු මැද පළාතේ හරි? උතුරු මැද පළාතේ දෙවැනි වාර විභාගයේ 10 ශ්‍රේණියට අදාළ MCQ ප්‍රශ්න පත්‍රය. මොකද 10 වසරෙන් තමයි වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් පේපර් එකට එන්නේ. එතකොට 11 වසරේ දරුවන්ට 10 වසර පාඩම් 20 හොඳට පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඒ හින්දා මේ අපිට වැඩක් නැහැ 10 වසර පේපර් එකනේ සාකච්ඡා කරන්න කියලා යන්න එපා. හරිද? ඉන්න. මේකේ වැදගත් දේවල් ගොඩාක් තියෙනවා. අමතක පාඩම් අමතක විෂය කරුණු මතක් වෙනවා. එතකොට මේක අහගෙන ඉන්න. පැහැදිලිද? හරි. මේ බලන්න 10 වසර පේපර් එක print out එකක් ගත්තා නම් අවුලක් නැහැ. 10 වසර දරුවන්ගේ සමහර කොටුකොළ දුන්න ඉස්කෝලවල වල පේපර් එක ගෙදර ගේන්න හම්බෙලා ඇති. කොටුකොළ දුන්නේ නැත්තම් පේපර් එක ඉතින් එහෙනේ. එතකොට මේ device එකකින් හරි print out එකක් හරි ගන්න පුළුවන් වුණා නම් බලාගන්න. මේක අර ස්කෑන් කරලා ගත්ත හින්දා print out එකක් ගද්දි පැහැදිලි නැති වෙන්න පුළුවන්. හරි? මට පේපර් එක මටත් හොයාගන්න බැරි වුණා. හරි? මේ දරුවෙක්ගෙන්වත් ඉල්ල ගන්න බැරි වුණා. ඒක නිසා අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. තව පොඩි වෙලාවයි අපිට තියෙන්නේ. තව පැය භාගයක් විතරනේ. පුළුවන් තරමක් සාකච්ඡා කරගෙන යමු. පළවෙනි ප්‍රශ්නෙන් අහනවා සෛලයක ජව පොළ ලෙස හැඳින්වෙන ඉන්ද්‍රිකාව වන්නේ විද්‍යාව උගන්වන හැම ගුරුවරයෙක්. හරි? මම දන්න තරමින් ඉස්කෝලේ විද්‍යාව උගන්වන සර් ටීචර් කියලා හිතන්නකෝ. එයා හරි පන්තිවල උගන්වන අපි හරි ඕනෑම කෙනෙක් මේ මයිටොකොන්ඩ්‍රියම ගැන උගන්වද්දී හරි ජව පොළ කියන වචනේ අනිවාර්යයෙන්ම කියනවා. ඒක නොකිය ඉන්නේ මොකද අපි ඉස්කෝලේ අපි ඕ ලෙවල් වලට ඉගෙන ගද්දී අපිට උගන්වපු ගුරුවරු හැම කෙනෙක්ම ඔය වචනේ පාවිච්චි කරා. මොකද ඒකට කියන්නේ එහෙම තමයි. සෛලයක ශක්තිය නිපදවන ඉන්ද්‍රිකාව තමයි මයිටොකොන්ඩ්‍රියම කියලා කියන්නේ. එතකොට ඒකට කියන අන්වර්ථ නාමය තමයි ජව පොළ. මොකක් කියලාද පුතේ කියන්නේ? ජව පොළ. එතකොට මෙතන සෛලයක ජව පොළ ලෙස හැඳින්වෙන ඉන්ද්‍රිකාව වන්නේ මයිටොකොන්ඩ්‍රියාවයි. කවුද? මයිටොකොන්ඩ්‍රියාවයි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ පළවෙනි එකට උත්තරේ අංක 1. ඊගාට බලන්න 2 උච්ච වායු වින්‍යාසයක් සහිත
මූලද්‍රව්‍ය තෝරන්න. උච්ච වායු වින්‍යාසය කියලා කියන්නේ පුතේ එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන්න ඕන උපරිම ඉලෙක්ට්‍රෝන ගාන මොනවා වෙලා තියෙන්න ඕනද? සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. එතකොට 8 වෙනි කාණ්ඩයේ කට්ටියට තමයි අපි කිව්වේ කවුරු කියලාද? උච්ච වායු කියලා. කවුරු කියලාද කිව්වේ පුතේ? උච්ච වායු. එහෙනම් මේ බලන්න. සෝඩියම් කියන එක්කෙනාගේ පරමාණුක ක්‍රමාංකය 11යි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් 2 8 1. එතකොට පුතේ අවසාන ශක්ති මට්ටම වෙන්නේ 3 වෙනි ශක්ති මට්ටමනේ. එයාගේ ඉන්න ඕන උපරිම ඉලෙක්ට්‍රෝන ගාන නැහැ. එහෙනම් මේක ගන්න බෑ. මේ උත්තරේ වැරදි. ඇයි ඒ? එයාගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වෙලා නැති නිසා. උච්ච වායුවක් නෙවෙයි. ඊගාවට බලන්න. කාබන්ගේ පරමාණු ක්‍රමාංකය 6යි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවහම 2යි 4යි. දෙවෙනි ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 8යි. ඒ කියන්නේ ඒක මේ සම්පූර්ණ වෙලා නැහැ. එහෙනම් මේකත් වැරදි. ඊගාවට ඉන්නවා නියෝන්. නියෝන් කියන එක්කෙනා පරමාණු ක්‍රමාංකය 10යි. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවහම 2යි 8යි. පුතේ මෙතන අවසාන ශක්ති මට්ටම වෙන්නේ දෙවෙනි ශක්ති මට්ටම. එතකොට දෙවෙනි ශක්ති මට්ටමට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 8යි. ඒක සම්පූර්ණ වෙලා. එහෙනම් මෙයා තමයි උච්ච වායුවක් වෙන්නේ. ඒ උත්තරේ තමයි ගන්න වෙන්නේ. අපිට ඊගාවට තියෙන්නේ කවුද? බෙරලියම්. හරි? බෙරලියම් කියලා කියන්නේ හරි පරමාණු ක්‍රමාංකය 4. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 2. එතකොට එයාගේ දෙවෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන ගාන නැහැ. එහෙනම් මේ උත්තරේත් වැරදි. එහෙනම් මෙතන නිවැරදි උත්තරය වෙන්නේ දෙවෙනි එකට. හරි? දෙවෙනි එකට නිවැරදි උත්තරය වෙන්නේ 3. කීයද? 3. හරි? දෙවෙනි එකට නිවැරදි උත්තරය වෙන්නේ 3. ඊගාවට බලන්න. අධිජ රාශි පමණක් අඩංගු පිළිතුර වන්නේ. මේ ප්‍රශ්නේ නිතරම පුතේ අපිට දකින්න හම්බ වෙනවා. හැම පේපර් එකකම මේ කතාව තියෙනවා. අධිජ රාශියක් කියලා කියන්නේ විශාලත්වයක් පමණක් පවතින රාශිය. ඒ කියන්නේ මෙයාට නිශ්චිත දිශාවක් නැහැ. හරි? දිශාව මොහොතින් මොහොත වෙනස් වෙනවා. එතකොට අධිජ රාශියක් නිරූපණය කරන්න විශාලත්වයක් විතරක් ප්‍රමාණවත් දිශාවක් අත්‍යවශ්‍ය නැහැ. හරි? එතකොට බලන්න පළවෙනි උත්තරේ ස්කන්ධය හා බර. ස්කන්ධය කියන්නේ අධිශ රාශිය. බර කියලා කියන්නේ දෛශික රාශිය. ඒ උත්තරේ ගන්න බෑ. දෙවෙනි එක බලන්න වේගය හා දුර. වේගය කියලා කියන්නේ පුතේ අධිශ රාශිය. දුර කියලා කියන්නේ අධිශ රාශිය. එහෙනම් අධිශ රාශිය විතරක් අඩංගු වෙන පිළිතුර වෙන්නේ 2. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ කීයද? 2. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2. පැහැදිලි? හතරවෙනි එක බලන්න. රූප සටහනක් දීලා තියෙනවා. කවුද මේ ඉන්නේ? බෝනුස්සේ. කවුද ඉන්නේ? බෝනුස්සේ. බලන්න බෝනුස්සගේ තියෙන ලක්ෂණ ටික. කයිටින් වලින් හැදිච්ච උච්චර්මයක් තියෙනවා. සංදි සහිත පාද තියෙනවා. හරි? කයිටින් වලින් හැදිච්ච බාහිර සැකිල්ලක් තියෙනවා කියලා කියමුකෝ අපි. බාහිර සැකිල්ලක් තියෙනවා. හරි? එතකොට සංදි සහිත පාද තියෙනවා. තව ලක්ෂණයක් තමයි පුතේ ශරීරය ටැග්මා වලට බෙදලා තියෙනවා. හරි? හිස උදරය එහෙම කියලා බෙදලා තියෙනවා. එතකොට ඔය ලක්ෂණ ටික තියෙන්නේ ආත්‍රපෝඩා වච්චිකයෙන්ගේ. එතකොට දේහය ගත්තාම දේහයේ ද්විපාර්ශ්වික සමමිතිකයි. මධ්‍යක්ෂයේ ඔස්සේ දේහයේ සමපාත කොටස් දෙකකට බෙදන්න පුළුවන් නම් අපි ඒකට කියනවා පුතේ ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා කියලා. හරි? එහෙනම් මෙතන 4ට ගැලපෙනම උත්තරේ වෙන්නේ ආත්‍රපෝඩා කියන එක. මොකද්ද? ආත්‍රපෝඩා කියන එක. එතකොට 4ට උත්තරේ 3. 4 වෙනි එකට උත්තරේ 3. හරි? 5 වෙනි එක බලන්න. මෞලික ස්කන්ධය සඳහා භාවිත වන ඒකකය වන්නේ පුතේ මෞලික ස්කන්ධය කියලා කියන්නේ මෞලයක ස්කන්ධය. එතකොට
මවුලයට ස්කන්ධය මනින්නේ මවුලයට ග්‍රෑම් කියන ඒකකයේ. මේක තමයි භාවිතා කරන සුලභව භාවිතා කරන ඒකකය. තව ඕනනම් මවුලයට කිලෝග්‍රෑම් කියලා ගන්නත් පුළුවන්. හරි? මවුලයට කිලෝග්‍රෑම් කියලා. හැබැයි මෙතන ගැලපෙන්නේම මවුලයට ග්‍රෑම් කියන එක. එතකොට මවුලයට ග්‍රෑම් කියලා ලියලා තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට. හරි? එතකොට උත්තරේ මොකක්ද වෙන්නේ? පළවෙනි එකේ තියෙන්නේ මවුලය. ඒක වැරදි. දෙවෙනි එකේ තියෙන්නේ මවුලයට ග්‍රෑම්. අන්න ඒක හරි. තුන්වෙනි එක බලන්න. ග්‍රෑමයට මවුල. ඒක වැරදිනේ. හරි. 4 මවුල ග්‍රෑම්. ඒකත් වැරදි. හරි. එහෙනම් උත්තරේ වෙන්නේ 5ට මොකද්ද? මවුලයට ග්‍රෑම්. උත්තරේ 2. හරි. පස්වෙනි එකට උත්තරේ 2. පස්වෙනි එකට උත්තරේ 2. හරි. ඊගාවට බලන්න. පැලෝපීය නාලය තුල සිදුවන විශේෂ සිදුවීම් නැත්නම් සිදුවීම අයත් පිළිතුර කුමක්ද? දැන් මේක ඔයාලා අන්දන ප්‍රශ්නයක්. පැහැදිලිද? ඇයි එහෙම කියන්නේ? දැන් ගොඩාක් දරුවෝ දැන් මට මේ පේපර් එක ගත්ත පුතත් මේකට ගහලා තියෙන්නේ 4 වෙනි උත්තරේට. අර ප්‍රශ්නේ සිදුවීම කියලා දෙකක් දීලා තියෙනවානේ. ඔන්න උතන වැඩිපුර හිතන්න ගිහිල්ලා ප්‍රශ්නේ වරද්ද ගන්න. දැන් පැලෝපිය නාලය කොහෙද තියෙන්නේ? ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ. කොහෙද තියෙන්නේ? ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ. මේ බලා ගන්න. මේවා ජීව විද්‍යාව කොටස්. හරි මේ බලා ගන්න. කොටසයි මම අඳින්නේ. හරි මේ අඳින්නේ පුතේ ගර්භාෂය. හරි මේ තියෙන්නේ ගර්භාෂයේ බිත්ති. කොටසයි අඳින්නේ ඔතේ මේ එක අර්ධයක් විතරයි අඳින්නේ. සේරම අඳින්නේ නැහැ. ඔයාලට අදාළ එක කියලා දෙන්න විතරයි මම මේක ඇඳගන්නේ. හරි මේ බලා ගන්න. මේ තියෙන්නේ ගර්භාෂයේ බිත්ති. සේරම අඳින්නේ නැහැ. හරි එතකොට මෙන්න මෙතන තියෙනවා මේ තියෙන්නේ පැලෝපීය නාලය. මොන නාලයද තියෙන්නේ? පැලෝපීය නාලය. හරි මේ පැලෝපීය නාලය මෙන්න මේ ඇඟිලි වගේ නිරීම් ටිකක් තියෙනවනේ. මේවට කියනවා පුතේ කඩරැලි කියලා. මොනවා කියලා කියන්නේ? කඩරැලි. එතකොට මෙන්න මෙතන ඩිම්බ කෝෂය තියෙනවා. බන්ධනී වලින් මේ විදිහට බැඳිලා මෙන්න මෙහෙම ඩිම්බ කෝෂය තියෙනවා. මොකද්ද තියෙන්නේ? ඩිම්බ කෝෂය තියෙනවා. බන්ධනී වලින් බැඳිලා ඉවර වෙලා ඩිම්බ කෝෂය තියෙනවා. හොඳට බලාගෙන ඉන්න මේ කොටස අහගන්න. මේවා වරද්දන්න එපා. හරි? මේවා දැනගෙන ඉන්න ඕනේ ඒවානේ. ගෑනු ළමයෙක්, පිරිමි ළමයෙක් මේවා දැනගෙන ඉන්න ඕනේ. මේ බලන්න. මෙන්න මෙතන තියෙනවා ඩිම්බ කෝෂය. බන්ධනී වලින් බැඳිලා තියෙන්නේ මේ විදිහට. එතකොට පුතේ සාමාන්‍යයෙන් ආර්තව චක්‍රයේ 14 වෙනි දවසේදී කීවෙනි දවසේදීද 14 වෙනි දිනයේදී මෙන්න මේ ඩිම්බ කෝෂයෙන් අපි හිතමු ඩිම්බයක් මෝචනය වුණා කියලා. මොකද්ද මෝචනය වුණේ? ඩිම්බයක්. හරි. මෙන්න මේ විදිහට තමයි ඩිම්බයක් මෝචනය වෙන්නේ. හරි. ඩිම්බයක් මෝචනය වුණා. ඒ මෝචනය වෙන ඩිම්බය මෙන්න මේ කඩරැලි වලින් ගාල ඇදලා ගන්නවා. හරි සත්‍ය වෙනසෙන්න පුළුවන් හරිද? ගාල ඇදලා ගන්නවා. ඒ ඇදලා ගන්නදී හරි මෙන්න මේ ඩිම්බය මේකට කියන්නේ අණ්ඩසෛලය කියලා. මොකක්ද කියලා කියන්නේ? අණ්ඩසෛලය. ඒ කියන්නේ මේ ඩිම්බයක් තියෙන විදිය මම ඔයාලට ඇඳලා පෙන්නුවා. මෙන්න මෙතන තියෙනවා
ග්ලයිකෝප්‍රෝටීන ස්තරය. අසෛලික ග්ලයිකෝප්‍රෝටීන ස්තරයක් තියෙනවා. මෙන්න මේ විදිහට. අහගෙන ඉන්න මේවා හරි දැනගෙන ඉන්න ඕනේ කරුණු. මෙයා අසෛලික ග්ලයිකෝප්‍රෝටීන ස්තරය. ඊට පිටතින් තියෙනවා පුතේ ධාරක සෛල කියන ද්‍රව්‍ය සෛල විශේෂය. ධාරක සෛල මෙන්න මේ විදිහට. හරි මේ අඳින්නේ අණ්ඩ සෛලයක්. ඒ කියන්නේ ඩිම්බ සෛලයක්. හරි මෙන්න මෙහෙම ධාරක සෛල තියෙනවා මෙයාගේ වටේට. හරි මේ විදිහේ ධාරක සෛල තියෙනවා. ඊගාවට පුතේ මෙයාගේ කතාව මේ ඩිම්බය මෝචනය වෙච්ච මේ අණ්ඩ සෛලේනේ අඳින්නේ. එතකොට මේ මැද තියෙන්නේ ඩිම්බය. හරි මෙයා පරිණත නැහැ. අපරිණතයි. මෙයා පරිණත වෙන්නේ මෙන්න මේ බිත්තිය සිදුරු කරගෙන ශුක්‍රාණුවක් මේ ඩිම්බය හරහා විනිවිද ගියපුවාම තමයි මෙයා පරිණත වෙන්නේ. එතකොට මේ ඩිම්බය ගෑනු ළමයි කොච්චර ගෑ ගැහුවා ඩිම්බය පරිණත වෙන්න කවුරු ඕනේද? අපිව ඕනේ. හරිද? මෙයා පරිණතයි කියලා කියන්නේ ඩිම්බ සෛලයක් පරිණතයි කියලා කියන්නේ කොහොමද? ශුක්‍රාණු සෛලයක් මෙන්න මේ ඩිම්බ සෛලයේ බිත්තිය සිදුරු කරගෙන විනිවිද ගමන් කරපුවාම තමයි සංසේචනය වුණාම තමයි හරි පරිණත තත්වයටපත් වෙන්නේ. එතකම් මේක අපරිණත ඩිම්බ සෛලයක්. දැන් හිතන්නකෝ මෙන්න මෙතනින් ඩිම්බේ වෙච්ච කාලය තප්පර 0යි කියලා ගත්තොත් හරි මෙයා මෙන්න මේ පැලෝපිය නාලයේ ඉහළ කෙළවරට ගමන් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ හරියට ගමන් කරනවා. හරි මේ හරියට ගමන් කරන්න මේ ඩිම්බ සෛලයට පැය 3ක් වගේ ගත වෙනවා. පැය කීයක් විතර වගේ ගත වෙනවද? පැය 3ක් වගේ ගත. ඒ පැය 3ක කාලයේදී මේ පැලෝපිය නාලයේ ඉහළ කෙළවරට යන ඩිම්බය පොතේ ගියාට පස්සේ බැරි වෙලා මෙන්න මෙතෙන්ද ශුක්‍රාණු සෛල ඇවිල්ලා හිටියෝ. හරි මෙන්න මේ විදිහට ශුක්‍රාණු සෛල ඇවිල්ලා තියෙන්නේ. මේ ඩිම්බ සෛලයේ පැය 24යි ඩිම්බ සෛලයක් සජීවීව තියෙන්නේ. ඊට පස්සේ ආ අජීවී තත්වයටපත් වෙනවනේ. එතකොට පුතේ පැය 12ක් විතර යද්දී මෙන්න මේ පැලෝපිය නාලයේ මේ විදිහට තියෙන මේ පක්ෂමවල ක්‍රියාකාරීත්වය නිසා සහ හරි සිද්ධ වෙන ක්‍රමාකුංචන චලන නිසා මේ ඩිම්බය මේ පැලෝපිය නාලයේ දිගේ ගමන් කරනවා. ඒ ගමන් කරද්දී මෙන්න මේ ඉහළ කෙළවරට එනවනේ. ඒ ඉහළ කෙළවරට එන්න සාමාන්‍යයෙන් පැය 12ක් විතර ගත වෙනවා. ඒ පැය 12 ගත වෙද්දී ශුක්‍රාණුවක් මෙහෙන් ඇවිල්ලා තිබ්බොත් හරි දැන් මෙන්න මේකේ මෙයා ඉන්නේ සෛල විභාජනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාවක. මේකට කියන්නේ හරි කියන එකක් තියෙනවා මම ඒක නොකිය ඉන්නම් මේක අදාළ නෑ පුතේ ඔයාලට. හරි. එතකොට මෙන්න මේකේ තියෙනවා පුතේ වර්ණ දේහ ඒවා තියෙනවා. මම ඒ සියරම අඳින්නේ මේ තියෙන්නේ වර්ණ දේහ. හරි. පැහැදිලිද? එතකොට මෙන්න මේකට තමයි ඔය අපරිණත ඩිම්බ සෛලය කියලා කියන්නේ. හරි. මෙන්න මේ සෛලය මේ විදියට ශුක්‍රාණුවක් ඇවිල්ලා හරි මෙන්න මේ පටලය කඩාගෙන ඇතුළට ගිහිල්ලා එයාගේ න්‍යෂ්ටික ද්‍රව්‍ය දාලා මේ සෛල විභාජනය වේගවත් කරනවා. ඒක සිද්ධ වෙන්නේ මෙන්න මේ පැලෝපිය නාලයේ ඉහළ කෙළවරේදී. ඒකට කියනවා සංසේචනය. හරි මොකක් කියලාද කියන්නේ? සංසේචනය. පැහැදිලිද? එතකොට ඩිම්බයක් සංසේචනය වෙන්නේ පැලෝපිය නාලයේ ඉහළ කෙළවරේදී. කොහෙද? පැලෝපිය නාලයේ ඉහළ කෙළවරේදී. පැහැදිලිද ඒ කතාව? හරි. දැන් අහගන්න. මෙන්න මේ සංසේචනය වුණාට පස්සේ ඒ හැදෙන සෛලයට කියනවා යුක්තාණුව. හරි? යුක්තාණුවේ තියෙන සෛල එකයි. ඊගාවට දින 3ක් 4ක් විතර වගේ යද්දී සෛල 4ක් 5ක් හැදෙනවා. ඒකට කියනවා මෙරුලා. මොකක් කියලාද කියන්නේ? මෙරුලා. තව ටිකක් සෛල වැඩි වුණාම කියනවා බ්ලාස්ටූලාව. ඒ බ්ලාස්ටූලාව ඇවිල්ලා මෙන්න මේ ගර්භාෂයේ තැනක් හොයාගෙන හරි තැම්පත් වෙනවා. බ්ලාස්ටූලාව ඇවිල්ලා ගර්භාෂයේ මෙන්න මේ වගේ හරියන තැනක් හොයාගෙන ගර්භාෂයේ තැම්පත් වෙනවා. මෙන්න මේ තැම්පත් වෙන එකට කියනවා අධිරෝපණය. මොකක් කියලාද කියන්නේ?
අධිරෝපණය. හරි. අධිරෝපණය වුණාට පස්සේ කලල බන්ධය හැදිලා කලලිය විකසනය වෙලා කලල බන්ධය හැදිලා හරි ඒ විදිහට දරුවා වර්ධනය වෙනවා. හරි ඒකට කියනවා භ්‍රූණයේ විකසනය. හරිනේ? එතකොට මෙන්න මේක තමයි වෙන්නේ. එතකොට පැලෝපියන් නාලයේ සිද්ධ වෙන වැදගත් සිදුවීම මොකක්ද? ඩිම්බ සංසේචනය. මොකද්ද? ඩිම්බ සංසේචනය. පැහැදිලි නේද? හරි. එහෙනම් උත්තරය වෙන්නේ මොකද්ද පුතේ ඔකට? ඩිම්බ සංසේචනය. මොකද්ද? ඩිම්බ සංසේචනය. හරි. එහෙනම් 6 වෙනි එකට උත්තරේ 3. 6 වෙනි එකට උත්තරේ කීයද පුතේ? 3. 6ට උත්තරේ 3. පැහැදිලිනේ? හරි. ඊගාව 7 වෙනි එක බලන්න. පහත භූගත කඳන් අතුරේ බල්බ සහිත කොටසක් වන්නේ ශාකයක් වන්නේ. හරි. බල්බ සහිත කියලා කියන්නේ දැන් භූගත කඳන් කියලා කියන්නේ පුතේ පොළව තුල පවතින කඳන්. භූගත කඳන් කියලා කියන්නේ මොනවද? පොළව තුල පවතින කඳන්. එතකොට පොළව තුල පවතින කඳන් කියලා කිව්වහම එකක් තමයි රයිසෝමය. ඉඟුරු රයිසෝමය. හරි. කිරියල කෝමය. බල්බ කියලා කියන්නේ ලූණු ලේක්ස් වගේ ඒවා. ඊගාවට ස්කන්ධාකාර. ඔය තමයි භූගත කඳන් 4. මොනවද පුතේ භූගත කඳන් 4? පළවෙනි එක මොකක්ද? රයිසෝමය. දෙක කෝමය. තුන්වෙනි එක මොකද්ද පුතේ? බල්බය. හරි. ඊගාවට ස්කන්ධ ආකන්ද. අර්ථාපල්ලයි වෙන්නේ මේකට. ස්කන්ධ ආකන්ද. එතකොට රයිසෝමය කියලා කියන්නේ ඉඟුරු වගේ ඒවා. කෝමය හරි කෝමය කියලා කියන්නේ කිරියල වගේ ඒවා. බල්බය ලූණු ලේක්ස් වගේ ඒවා. ස්කන්ධාකන්ද අර්ථාපල මතක තියාගන්න. එතකොට මෙතන බල්බය කියලා යහන්නේ. බල්බය කියලා කියන්නේ පුතේ ලේක්ස්. හරි උත්තරේ 7ට උත්තරේ 4. 7ට උත්තරේ කීයද? 4. 8 බලන්න. අටවෙනි එක බලන්න. X නැමැති මූලද්‍රව්‍යයේ ප්‍රෝටෝන 11ක්ද ඉලෙක්ට්‍රෝන 11ක් සහ නියුට්‍රෝන 12ක් පවතී. එහි පරමාණුක ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය පිළිවෙලින් පවතින පිළිතුර තෝරන්න. පුතේ මේ බලා ගන්න. X කියලා මූලද්‍රව්‍යයක් තියෙනවලු. හරි. එයාගේ ප්‍රෝටෝන තියෙනවලු 11. ඉලෙක්ට්‍රෝනක් තියෙනවලු 11. එහෙනම් මෙයා විද්‍යුත් වශයෙන් උදාසීනයිනේ. ඇයි එහෙම කියන්නේ? ධනාරෝපණ සංඛ්‍යාවට ඍණාරෝපණ සංඛ්‍යාව මොකද වෙලා තියෙන්නේ? සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයා උදාසීනයි. නියුට්‍රෝන තියෙනවලු පුතේ හරි 12. නියුට්‍රෝන තියෙනවලු කීයක්ද? 12. දැන් ඔයාගෙන් අහනවා මෙයාගේ පරමාණුක ක්‍රමාංකය කීයද? ස්කන්ධ ක්‍රමාංකය කීයද? පුතේ පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන. මොනවා ගණනද? ප්‍රෝටෝන ගණන. මෙන්න මේක තමයි සමාන වෙන්නේ පරමාණුක ක්‍රමාංකයට. එහෙනම් මෙයාගේ පරමාණුක ක්‍රමාංකය 11. හරි. ඊගාව ස්කන්ධ ක්‍රමාංකය A. මෙයා සමාන වෙන්නේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගානට එකතු වෙන්න ඕනේ න්‍යෂ්ටියේ තියෙන නියුට්‍රෝන ගාන. ප්‍රෝටෝන ගාන කීයද? 11යි. නියුට්‍රෝන ගාන කීයද? 12යි. 11යි 12යි එකතු වුණාම 23යි. එතකොට මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය 23යි. හරි. එහෙනම් උත්තරේ තියෙන්න ඕනේ පරමාණුක ක්‍රමාංකය 11යි ස්කන්ධ ක්‍රමාංකය 23යි. මෙන්න මෙහෙම පිළිවෙලට තියනවාද කියලා බලන්න. හරි. මේවා වරද්දන්න එපා ඈ. හරි. අර මේවා වරද්දනවා නම් පුතේ මම අර පන්තියේ කියනවා වගේ අර මේ අපාගෙන මැරෙන එක හොඳයි. හරි. මේවා වරද්දන්න එපා. මේවා සරල කරුණු. හරි. බලන්න.
ස්කන්ධ ක්‍රමාංකය පිළිවෙලින් පවතින පිළිතුර තෝරන්න. හරි 11යි 23යි. ඔය තියෙන්නේ පළවෙනි එකේම. එහෙනම් 8ට උත්තරේ කීයද පුතේ? 1. 8ට උත්තරේ කීයද? 1. හරි. ප්‍රශ්නාංක 8ට උත්තරේ 1. ඊගාවට බලන්න 9. පහත පිළිතුරු අතරින් පිළිවෙලින් ජීවී සහ අජීවී සෛල ව්‍යුහය සහිත පිළිතුර තෝරන්න. සෛලයක තියෙන ඉන්ද්‍රියකා ටිකක් නෙමෙයි දෙන්නේ. එතකොට ඉස්සරලාම තියෙන්න ඕනේ ජීවි, පස්සේ තියෙන්න ඕනේ අජීවි. එහෙම නේද කියන්නේ? ඔව්. පළවෙනි උත්තරේ බලමු. සෛල විත්තිය අජීවි. එතකොට ඉස්සරලා තියෙන්නේ අජීවි එකක් හින්දා පළවෙනි උත්තරේ ගන්න බෑ. හරි? 2. හරිතලව සහ මයිටොකොන්ඩ්‍රියා. හරි? හරිතලව කියලා කියන්නේ සජීවි, මයිටොකොන්ඩ්‍රියා කියලා කියන්නේ සජීවි. දෙකම සජීවි හින්දා හරි ඒ උත්තරය ගන්න බෑ. සෛල විත්තිය සහ අන්තක්ලාස්මීය ජාලිකා. හරි? සෛල විත්තිය ඉස්සරලාම තියෙන හින්දා ඒ උත්තරය ගන්නත් බෑ. ඉස්සරලා තියෙන්න ඕනේ ජීවි ඉන්ද්‍රියකා. මයිටොකොන්ඩ්‍රියා ජීවි. හරි සජීවි ඉන්ද්‍රියකා. සෛල විත්තිය අජීවි ඉන්ද්‍රියකා. එහෙනම් පුතේ 9ට උත්තරේ වෙන්නේ 4. 9ට උත්තරේ කීයද? 4. 10 බලන්න. රූපයේ දැක්වෙන්නේ සොරවක දොරක් එසවීමට භාවිතා කරන උපකරණයකි. සොරව ඇසීමේදී රූපයේ ආකාරයට නිව්ටන් 10ක බල යුගලක් යෙදුව විට ඇතිවන ගූර්ණය වන්නේ. පුතේ මෙතන තියෙන්නේ බල යුග්මයක ගූර්ණයනේ. එක බලයක් එක පැත්තකට අනිත් බලය අනිත් පැත්තට. දෙකලවරේ ප්‍රතිවිරුද්ධ දිශාවලට ඇතිවෙන බලය. එතකොට ඒක බල ගූර්ණය. එහෙනම් මෙතෙන්දී බල ගූර්ණය හොයන්න නම් එක් බලයක විශාලත්වය ගුණ කරන්න ඕනේ බල දෙක අතර දුරෙන්. එහෙනම් කීයද එන්නේ? 10 ගුණ කිරීම 0.75 නිව්ටන් මීටර. කොහොමද උත්තරේ තියෙන්න ඕනේ? මෙන්න මෙහෙම නේ. 10 ගුණ කිරීම 0.75 නිව්ටන් මීටර. එන්න මෙහෙම තියෙන්න ඕනේ. බලන්න කොහොම එකක් තියෙනවද කියලා. කීයද? ඒකද දීලා කියන්නේ මෙහෙම නේද? නිව්ටන් මීටර කියලා නෙවෙයි. ඒකද දීලා කියන්නේ මෙහෙම. 10යි නිව්ටන් ගුණ කිරීම 0.75 මීටර. මෙන්න මෙහෙම උත්තරේ තියෙන්න ඕනේ. හරි? එතකොට උත්තරේ වෙන්නේ පළවෙනි එක. 10ට උත්තරේ කීයද? 1. 10ට උත්තරේ 1. පැහැදිලි නේද? හරි. එහෙනම් පුතේ මේ තව විනාඩි 8ක් විතර තියෙන්නේ. 10 හමාරට මීටින් එක ක්ලෝස් වෙනවා, ඔටෝ ක්ලෝස් වෙන්න දාලා තියෙන්නේ. මේ ඒ වෙනකන් අපි ඉන්නේ නැතුව අපි ක්ලෝස් කරලා යන්න. ලබන සතියේ හැමෙමු. ලබන සතියේත් මේ පේපර් එකමයි සාකච්ඡා කරන්නේ. හරි? සම්බන්ධ වෙන්න මේකේ තියෙන්නේ ඉතාලමත් වැදගත් ප්‍රශ්න ටිකක් තියෙනවා පුතේ. ලබන සතියේ මේකේ 30 විතර වගේ වෙනකන් සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි. අද අර කලින් පේපර් එකේ කොටසකුත් සාකච්ඡා කරලා ආපු නිසා තමයි මේ කොටසේ වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් කරගන්න බැරි වුනේ. මතක තියාගන්න පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 10 වෙනි ප්‍රශ්නයට යනකම් සාකච්ඡා කරලා තියෙනවා. මේ සාකච්ඡා කරන්නේ MCQ 3 වෙනි ප්‍රශ්න පත්‍රයේ සයන්ස් කය කියන වැඩසටහනේ. හරි සම්බන්ධ වෙලා කරගන්න. හරි හැමෝටම පෙරවන් සරණයි සුබ රාත්‍රියක්.